Hi guys, good evening, good morning. අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝක් කරන්නේ. මොකද ද ෆුට්බෝල් මැචස් නැහැ. කිසිම මැච් එකක් නැහැ. හෙට තමයි ඔක්කොම ක්වාටර් ෆයිනල්ස් පටන් ගන්න. මෙහෙ ස්කූල් එක කවර් කරනකොට දවසක් හම්බුණා කවර් කරන්න ලෙසන් එකක් ෆුඩ් ප්‍රෙපරේෂන් නියුට්‍රිෂන්ස් කියලා. මම අතට ආසාවෙන් ගියා. ඉතින් මොකද්ද මේ සබ්ජෙක්ට් එක කියලා බලන්න. බාලජි කල්ලා තියෙන හින්දා ලෙසන් එකේ ෂේප් එකේ මේන්ටේන් කරගත්තා. ගොඩ විස්තර බලන්නකොට ටෙක්ස්ට්බුක් එකේම මේක එඩුකස් වල අහලා ඇත්තද එඩුකස් පබ්ලිකේෂන්ස් ගැන එඩුකස් කරිකුලම් එක ගැන it's a part of the WJC WJC කියලා කියන්නේ වේල්ස් වල තියෙන කරිකුලම් එක. ඔයාලා දන්නවා ඉංග්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, වේල්ස්, යුනයිටඩ් කින්ග්ඩම් උනාට මේගොල්ලන් කරිකුලම්ස් වෙනස්. වේල්ස් වල තියෙන 90% ස්කූල්ස් වලම කරන්නේ WJC. හැබැයි ඉංග්ලන්ඩ් වල AQA කරනවා, PSN Excel කරනවා, කේම්බ්‍රිජ් කරනවා, ලන්ඩන් වල වගේ. හැබැයි වේස්වල WJC කරන්නේ මේන්ලි කරන්න එච්චරයි වෙන Excel PSN එහෙම ගන්නේ නැහැ. එතකොට මේකේ අලුත්ම version එක තමයි Educast කියන එක. ඔයගොල්ලෝ දැකලා ඇති logo එක එහෙම ගොඩක් තැන්වල තියෙනවා. එතකොට මට තේරුණ විදිහට මම ටීචර් කෙනෙක්ගෙන් අහුවා යාගේ මේන් ටීචර් කෙනෙක්ගෙන් අහුවා යා කිව්වා එතකොට ඇයි මේ WJCත් ඉංග්ලන්ඩ් වල කරන්නේ ඇයි Educast කරන්නේ තෝරාගත්තු selected independent schools වල Educast කරන්න පුළුවන් කියලා. මේක වේස්වල තිබ්බට එතකොට ඉංග්ලන්ඩ් වලත් කරන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙනම් ඉංග්ලන්ඩ් වල සිස්ටම් එක හරිම කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ එකම ඉස්කෝලේ සමහර සබ්ජෙක්ට් PSN Excel කරනවා. සමහර සබ්ජෙක්ට් AQA කරනවා. සමහර සබ්ජෙක්ට්ස් දැන් මේ වගේ ෆුඩ් සයන්ස් වගේ ෆුඩ් ප්‍රෙපරේෂන් නියුට්‍රිෂන් සබ්ජෙක්ට් එක එඩුකේට් කරනවා. එදාම මම තව කවර් ක්ලාස් එකකට ගියා. ඒකේ තියෙන ඇනිමල් කෙයා කියලා. ඒක හිතා ගන්න බෑ. ඉතින් අර සමහරට මේ ඒරියා එකේ ෆාමර්ස්ලා හෙරිෆර්ඩ් හේවන්වයිල් ෆාමර්ස්ලා ඉන්න හින්දා ඒගොල්ලන්ගේ ළමයි මම හිතන්නේ සබ්ජෙක්ට් එක ෆෝවර්ඩ් කරනවා ඇති. ඒක කරන්නේ BTech වලින්. ඔයාලා දැකලා ඇති PSN වෙබ්සයිට් එකට ගියාම සමහර ක්වොලිෆිකේෂන්ස් තියෙනවා BTech වල ලංකාවේ මම හිතන්නේ ICT ඒ වගේ e-software එහෙම කරන්නේ BTech ක්වොලිෆිකේෂන් එකක් තමයි දෙන්නේ. ඒතකොට ඒ BTech වල තමයි කයි තියෙන්නේ ඇනිමල් කෙයාර්. ඒක හිතා ගන්න එකම ඉස්කෝලේ කල්කියුලම් සිලබස් 4ක් විතර යනවා. හරිම කොම්ප්ලිකේටඩ් ඉතින් ටීචර්ස්ලාට ලීඩින් බොඩි එකක් නැහැ. එතකොට ඉතින් ඒක බලලා එක එක සිලබස් එකේ ස්ටෑන්ඩඩ්ස් ඇක්ෂන්ස් ගන්න ඕනේ. ඒතර මේක හරිම ඉන්ටරෙස්ටිං ටෙක්ස්ට් බුක් එකේ මම ෆොටෝස් දාන්නම්. ඒක එක්සෑම් දෙකක් තියෙනවා ඒගොල්ලන්ට. එකක් රිටන් එක්සෑම් එකක් පේපර් එක තියෙන්නේ 50% මාක්ස් එනවා. බයොලොජි දන්න කෙනෙක්ට සාමාන්‍ය කොට යන ලේසි. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක්සෑම්ස් දෙකක් තියෙනවා. එතකොට ඉතින් අදාළ එක්සාමිනේෂන්ස්ලා I think වෙලා පෙන්නන්න ඕනේ ඉතින්. මේක එතකොට ලංකාව වගේ අපි අර පොඩි කාලේ කරා වගේ අර මොනවාද මේ එක්ස්ට්‍රා කරිකියුලර්ස් ජීවන කුසලතා වගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. වගේ GCSE වෙනකම් යනවා. කියන්නේ year 11 එක කරනවා. ඊට පස්සේ year 11 වලදී GCSE සබ්ජෙක්ට් එකක් විතර ගන්නවාට මාක්ස් ගන්න පුළුවන්. ඒ විදිහට සර්ටිෆිකේට්ස් ගන්න පුළුවන්. මේ සිස්ටම් එකේ මේන්ලි කෝ සබ්ජෙක්ට්ස් විදිහට යන්නේ maths, English and ethics යන්නේ. මම දන්නේ ethics එකයි කෝ සබ්ජෙක්ට් එකක් කරලා තියෙන කියලා. අනිත් ඔක්කොම යන්නේ එතකොට ඔප්ෂනල් සබ්ජෙක්ට් විදිහට. ඒවට තෝරගෙන ගන්න පුළුවන්. කූ කම්බිනේෂන්ස් ගොඩක් තියෙනවා. ඉදිරියට තෝරලා ගන්න පුළුවන්. මම ටෙක්ස්ට් බුක් එකේ ෆොටෝස් දාන්නම්. බලන්න එතකොට ඔයගේ ලොකු කම්බිනේෂන්ස් තියෙනවා. ළමයි ආශ්‍රය එතකොට ඔයගොල්ලන්ගේ ස්ටුඩන්ට්ස්ලා සමහර අය ෆුඩ් සයන්ස් පැත්තෙන් දක්ෂ නැහැ. එතකොට මේ සබ්ජෙක්ට් එක ෆෝවර්ඩ් කරන්න පුළුවන්. හරිම ඉන්ටරෙස්ටිං ටොපික්ස් තියෙනවා. මොකද මේ වෙරිෆයි කරපු ඩේටාස් තියෙන්නේ ඉතින්. ඒකින්ද ළමයි ආසාවෙන් කරනවා ඉතින්. ඔයගොල්ලෝ හැමෝම මැත්ස් සයන්ස් වල දක්ෂ නැහැ. ඉතින් වෙන සබ්ජෙක්ට් කම්බිනේෂන්ස් වලට යන්න පුළුවන් ඉතින්. Okay bye. Cheers. Have a nice day.